බහුලව දක්නට ලැබෙන තවත් නිදන්ගත රෝග තත්ත්වයක්. නිහඬ නිදන්ගත රෝගයක් පිළිබඳව තමයි අද අපි නේචර්ස් කියෝ තුලින් කතා බහ කරන්න යොදාගත්තේ. වකුගඩු අමාරුව නැත්නම් දීර්ඝකාලීන වකුගඩු රෝගය CKD කියන හඳුන්වන රෝගය පිළිබඳව තමයි අද අපි නේචර්ස් කියෝ තුලින් සාකච්ඡා කරන්නේ. මම වෛද්‍ය සුකුම් මිනිමේකලා ඒකනායක ස්ථාන භාර වෛද්‍ය නිලධාරී රජයේ හෝමියෝපති සායනයේ කුරුණෑගල. වකුගඩුවේ තියෙන ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකය වෘක්කාණු කියන හඳුන්වනවා. වකුගඩුවක වෘක්කාණු ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් මේ වෘක්කාණු වල කාර්ය වෙන්නේ රුධිරය පෙරලා ඒකේ තියෙන අපද්‍රව්‍ය මූත්‍රා ලෙස පිට කිරීම. මේ දීර්ඝකාලීන වකුගඩු රෝගයේදී සිද්ධ වෙන්නේ මේ වෘක්කාණු වල ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අපේ රුධිරයේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම. මේ නිසා ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයන් පසුකාලීනව රෝග ලක්ෂණ ලෙස ඔවුන්ට ඇති වෙනවා. නමුත් අවාසනාවකට අද අපේ සමාජය තුළ මේ වකුගඩු රෝගීන් රාශියක් ඉන්නවා. නමුත් ඔවුන්ට ඒ රෝග ලක්ෂණ දැනෙන්නේ වකුගඩු අමාරුවේ අවසාන අවස්ථාවට, ඒ කියන්නේ end stage එකට ගියාම. මේ නිසා තමයි මම අද මොකද්ද මේ වකුගඩු අමාරුවෙන් සිද්ධ වෙන්නේ කියන එක ඔබට පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම අපේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අපි මනින්නේ GFR අගය කියන දත්තය මගින්. ඒ කියන්නේ glomerular filtration rate කියන එකෙන්. සාමාන්‍යයෙන් අපේ වකුගඩුවක් 90%කට වැඩි ප්‍රමාණයක් පෙරීම සිද්ධ කරනවා. නමුත් මෙම රෝග තත්ත්වයේදී මෙම GFR අගය ක්‍රමක්‍රමයෙන් පහළ වැටෙනවා. ඒට සාපේක්ෂව රුධිරයේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය, ඒ කියන්නේ ක්‍රියටිනින් කියන සංඝටකය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ඉතින් රෝගීන්ගේ මෙම රෝග ලක්ෂණ රුධිර පරීක්ෂාවකින් පමණයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ. මොකද මම කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ රෝගයේ පසු කාලයේදී. අවාසනාවකට 90% පමණ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වන්නේ ඔවුන්ගේ වකුගඩු අමාරුවේ හිමි පැත්තට ආවම. දැන් අපි බලමු මොනවද මේ වකුගඩු රෝගයේ දීර්ඝකාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ කියලා. විශේෂයෙන්ම රෝගීන්ට මූත්‍රා යාමත් සමග පෙන පිටවීම ඔවුන් මූත්‍රා පිට කිරීමේදී දක්නට ලැබෙනවා. ඒ වගේම මූත්‍රා සමග රුධිරය පිටවීම, blood mixed urine එක ඔවුන්ගේ මූත්‍රා පිට කරන විට ඔවුන්ට දක්නට ලැබෙනවා. ඒ වගේම මූත්‍රා කරාම ඔවුන්ට මූත්‍රා දැවිල්ල, ඒ වගේම මූත්‍රා යන වාර ගන්න වැඩි වීම, විශේෂයෙන්ම නිින්දට පසු නැවත නැවත මූත්‍රා කිරීමට සිදුවීම වගේ මූත්‍රා පිට කිරීමත් සමග ඇති වෙන අතුරු රෝග ලක්ෂණත් ඔවුන්ට දක්නට ලැබෙනවා. ඒ වගේම රෝගීන් විශාල වශයෙන් කියන දෙයක් තමයි මේ ඉදිමීම, වතුර එකතු වීම. විශේෂයෙන්ම පිටිපතුල, ඒ වගේම වලලු කර, ඒ වගේම ඇස් යට පවා මෙම රෝගීන්ගේ ඉදිමීම මේ නිසියාකාරව පෙරීම සිදු නොවීම නිසා දැක ගන්නට පුළුවන්. ඒ වගේම රෝගීන්ගේ සමාශ්‍රිතව කැසීම, ඒ වගේම ඉරිටේෂන්, වේලීම, ඒ ඩ්‍රයි ගතිය වගේ දක්නට ලැබෙනවා. තවදුරටත් රෝගීන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මේ නිසියාකාරව පෙරීම සිදු කිරීමට නොහැකි වීම නිසා ඔවුන් නිතරම කෑම අරුචිය, කෑම දකින විට අප්පිරියාව, කටට නිතරම මලකඩ රහ එනවා වගේ රෝග ලක්ෂණ ඉදිරිපත් කරනවා. ඒ ඔවුන්ගේ නිසියාකාරව පෙරීම සිදු නොවීම නිසා අපද්‍රව්‍ය ප්‍රමාණය ශරීරයේ ඉහළ අගයක් දැරීම නිසා. ඒ වගේමයි සමහර රෝගීන් කියනවා කොන්ද රිදෙනවා,
කකුල රිදෙනවා මෙන්න මේ වගේ. ඒ කියන්නේ රුධිරයේ යූරියා මට්ටම ඉහළ යාම නිසා මේ සංධ්‍යාශිතව ඇතිවන වේදනා, ඒ වගේම කොන්දාශිත වෙන වේදනාවත් මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ විදියට වුන් ඉදිරිපත් කරනවා. එකමනක් නොවේ. විශේෂයෙන්ම රෝගීන්ගේ පෙනීම අඩු වී යාම. මේ වකුගඩු රෝගීන් ඔවුන්ගේ පෙනීම අඩු වීම පිළිබඳවත් අපිට පැමිණිලි කරනවා. කායික ක්‍රියාකාරකමකින් පසුව මහන්සියක් දැනීම වකුගඩු රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය. ඒ කියන්නේ ඔවුන්ගේ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වකුගඩු රෝගය නිසා ක්‍රමයෙන් අඩු වී යාම නිසා ඔවුන්ට ඇවිදීමේදී වෙහෙස කරගතිය, මහන්සි වෙනකොට වෙහෙස කරගතිය, හතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී මේ වතුර එකතු වෙනවා කියලා අපි කියවනේ. ඒ වතුර පෙනහළු ආශ්‍රිතව ප්ලූරයිටිස් වගේ තත්ත්වයක්, ප්ලූරල් ඉෆියුෂන් එකක් එක්ක ඇති වුණොත් ඔවුන්ට හුස්ම ගැනීමේදී හතිගතියක්, මහන්සියක් තවදුරටත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වකුගඩු රෝගීන්ට මේ ප්‍රෝටීන් පිටවීම නිසා, මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම නිසා ශරීරයේ ශීඝ්‍ර බර අඩුවීමකුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට මාංශ පේශී ආශ්‍රිතව ඇති වෙන ක්‍රෑම්ස්, අපි කියන්නේ මාංශ පේශී ඇමරීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේකට හේතුව රුධිරගත ඉලෙක්ට්‍රොලයිට්ස්, ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයන ප්‍රමාණය වෙනස් වීම නිසා ඔවුන්ට නිතරම මස් පිඩු පෙරලීම නැත්නම් ක්‍රෑම්ස් කියන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එපමණක් නොවේ, අපි කියපු සියලුම අපහසුතා නිසා ඔවුන්ට රාත්‍රී නිින්ද යාම වගේ රෝග තත්ත්වයන් මේක සමගාමීව වකුගඩු රෝගයට සමගාමීව ඇති වෙන්න පුළුවන්. ඉතින් වකුගඩු රෝගයේ මේ රෝග ලක්ෂණ තියෙනකොට කොහොමද අපි වකුගඩු රෝගයද කියලා දැනගන්නේ? අනිවාර්යයෙන්ම මම කියවනේ මුල ඉඳලම වකුගඩු රෝගයේදී රෝග ලක්ෂණ පහළ වෙන්නේ බොහෝමයක් කෙනෙක්ට අවසාන අවස්ථාවේ කියලා. මෙන්න මේ හේතුව නිසා අපි ඔබ යම්කිසි රෝග තත්ත්වයන් වලින් පෙළෙනවා නම්, උදාහරණයක් විදියට වකුගඩු රෝගයට නම්‍යතාවයක් දක්වන පුද්ගලයෝ ඉන්නවා. විශේෂයෙන්ම දියවැඩියාව රෝගීන්, ඒ වගේම අතිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්, ඒ වගේම දීර්ඝ කාලීනව ඖෂධ භාවිතා කරන අය. මෙන්න මේ වගේ පුද්ගලයන් අනිවාර්යයෙන්ම මාස 6කට සැරයක් හෝ අවුරුද්දකට සැරයක් හෝ ඔවුන්ගේ රුධිරයේ මෙන්න මේ සෙරම් ක්‍රියටිනින් GFR කියන රුධිර පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරගන්න. ඒ වගේමයි ඔවුන් යූරින් පරීක්ෂාවකට යන්නේ. එහිදී ඔවුන්ට යූරින් මයික්‍රෝඇල්බියුමින් වගේ ටෙස්ට්, ඒ වගේම යූරින් ෆුල් රිපෝට් වගේ රිපෝට්ස් වලින් මේ වකුගඩු අමාරුව තියෙන බව සනාථ කරගන්න, තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වකුගඩු අමාරුව වකුගඩු රෝගය ඇති වුණාට පස්සේ මේ වකුගඩු රෝගය තවදුරටත් ත්‍රිව්‍ර කරන මොනවා හරි හේතුවක් වකුගඩු ආශ්‍රිතව හෝ මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව හෝ මූත්‍රාශය ආශ්‍රිතව හෝ හටගෙන තියෙනවා කියලා තහවුරු කර ගැනීමට අපි වකුගඩු ඒ වගේම මූත්‍රා මාර්ග සියල්ලම පරීක්ෂා කරන්න US ස්කෑන් නැත්නම් බඩේ ස්කෑන් රිපෝට් එකක් ගැනීම අවශ්‍යයි. මෙන්න මේ කරුණු ඔස්සේ ඔබට වකුගඩු රෝගය පිළිබඳ නියමිත රූපයක්, ඒ කියන්නේ ඇයි මේක ඇති වුනේ, මොන හේතුවෙන්ද මේක ඇති වුනේ, මොනවා නිසාද මේක වැඩි වෙන්නේ කියන හේතු ටික සොයා ගැනීමට පරීක්ෂණ වලින් හැකි වෙනවා. ඒ වගේමයි වකුගඩු රෝගියෙක් විදියට ඔබ විශේෂයෙන් සැලකීමක් යොදු ඔබේ රුධිරයේ තියෙන ඉලෙක්ට්‍රොලයිට්ස් පිළිබඳව. විශේෂයෙන්ම සෝඩියම්, ක්ලෝරයිඩ්, පොටෑසියම් වගේ අයන ප්‍රමාණ වෙනස් වීම, විචල්්‍ය වීම වේගයෙන් වකුගඩු රෝගීන්ට සිද්ධ වෙන්න පුළුවන්. මේ හරහා වකුගඩු රෝගයේ තියෙන මාරාන්තික පැත්ත තවදුරටත් වැඩි වීමක් වෙන්න පුළුවන්. මේ නිසා වකුගඩු රෝගියෙක් විදියට නම් ඔබත් ඔබේ රුධිරයේ සෙරම් ඉලෙක්ට්‍රොලයිට්ස් කියන අගයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේමයි ඔබට වකුගඩුවෙන් සිදුවෙන තවත් ප්‍රධානම කෘත්‍යයක් තමයි රුධිර නිෂ්පාදනය, ඒ කියන්නේ හිමොග්ලොබින් මැනේජ්මන්ට් කියන්නේ. ඉතින් මෙන්න මේ සිදුවීමත් වකුගඩු රෝගී ත්‍රිව්‍ර වෙනකොට
බ්ලඩ් ප්‍රොඩක්ෂන් එකත් අඩු වෙනවා. ඒ කියන්නේ හිමොග්ලොබින් ඔබේ රුධිරයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඒ නිසා ඔබත් වකුගඩු රෝගියෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවකදී ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ ඔබ රක්තහීනතාවයෙන් පෙළෙන අවස්ථාවක් වෙනවා. මේ වකුගඩු අමාරුව වැඩි වෙන අවස්ථාවක්. මෙන්න මේ කරුණු පිළිබඳව ඔබටත් පුළුවන් වකුගඩු අමාරුව පරාද කරන්න. ඇත්තටම මේ රෝගයට ප්‍රතිකාර කිරීම දැන් හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේ ඔස්සේ අපි සිදු කරනවා. මුල් අවස්ථාවේ රෝගීන් වගේම අවසානයේ අවස්ථාවේ රෝගීන්ට අපෙන් ප්‍රතිකාර ගන්නවා. ක්‍රමයෙන් රුධිරයේ සෙරම් ක්‍රියේටිනින් වගේ අඩු කරලා රුධිර වකුගඩු කියන්නේ බහිශ්‍රාවීය පද්ධතිය ආශ්‍රිතව තියෙන සියලුම රෝග තත්ත්වයන් ප්‍රතිකාර කරලා රුධිර පීඩනය ඒ වගේම දියවැඩියාව මේවා පාලනය කිරීම තුළින් වකුගඩු රෝගයෙන් ක්‍රියේටිනින් අඩු කරලා දෙන්න ප්‍රතිකාර ලබා දෙන්න සිදු කරනවා. ඒ වගේම වකුගඩු රෝගයෙන් ඇතිවෙන අතුරු ආබාධ හැකි භාවනාවම කරලා රෝගියාට සැහැල්ලු දීපවතක් ලබා දෙන්න හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයට මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂයෙන්ම අතුරු ආබාධ නොමැති වීමත් රෝගයේ හේතුවට ප්‍රතිකාර කිරීමත් කියන මූලධර්ම දෙක ඔස්සේ අපිට හැකියාවක් පවතිනවා. ඇත්තටම අවාසනාවකට බොහෝ දෙනෙක් මේ පිළිබඳ දැනුවත් නැහැ. හැමෝම කියන්නේ වකුගඩු අමාරුව සුව කරන්න බැහැ. GFR අගය නැවත ප්‍රකෘති තත්ත්වයටපත් කරන්න බැහැ. ඒ වගේම වකුගඩුව අනිවාර්යයෙන්ම මේ බද්ධ කිරීමක් කළ යුතුයි. ඉතින් මෙන්න මේ නිසා ඔබ උත්සාහ කළොත් මුල් අවස්ථාවේදී ඉඳලා වකුගඩු අමාරුවට ප්‍රතිකාර කරන්න ඔබට මේ වකුගඩුව බද්ධ කිරීමේ තත්ත්වයට නොයා මේ ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ සම්පූර්ණ සුවය ලබා ගැනීමට ඔබේ GFR අගේ ඉහළ ගන්නවලා ක්‍රියේටිනින් ප්‍රමාණය අවම කරගෙන සැහැල්ලු දීර්ඝයක් ගත කරන්න ඔබට හැකියාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වකුගඩු රෝගීන්ට අවශ්‍ය ආහාර පිළිබඳව වෙන වීඩියෝවකින් ඔබ දැනුවත් කරන්න. දැනුවත් වීම සහ ක්‍රියාත්මක වීම සහ ප්‍රතිකාර කිරීම තුළින් ලංකාවෙන් වකුගඩු රෝගය තුරන් කරමු. නිරෝගී දිවියකට මඟ පාදන Nature's Cure Homeopathy YouTube channel එක අදම subscribe කරන්න. අලුත්ම වීඩියෝස් ලැබූ සැනින් බලන්න bell button එක click කරන්න. අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.